හායි මගේ රත්තරන් යාළුවනේ. කොහොමද ඉතින් ඔන්න මං අදත් එකතු වෙලා ඉන්නේ කෙලින්ම ෆ්‍රී ෆයර්ත් එක්ක. ඔන්න ඉතින් ෆ්‍රී ෆයර් වලින් මම ආයෙත් ආවා සුපිරිම ගේම් ප්ලේ එකකට. ඉතින් අද අපි යන් ක්‍රාෆ්ට්ලෑන්ඩ් වල අපේ ප්‍රසිද්ධ දනුක අයියගේ අපේ පන්සලට හරි ප්‍රසිද්ධ දනුක අයියා ගැම්මට දනුක අයියේ. එහෙනම් අපි දනුක අයියගේ ක්‍රාෆ්ට්ලෑන්ඩ් එකේ අපේ පන්සලට යනවා. ඒකේ අපේ පන්සල කියලා දෙකක් තියෙනවා. ඒ කියන්නේ අපේ පන්සල කියලා මේ පන්සල් දෙකක් දනුක අයියා හදලා තියෙනවා. ඒකෙන් මේ ළඟදිත් දනුක අයියා හදපුව එක තමයි අපේ පන්සල කියන්නේ. ඊට කලින් එක මොකද්ද ඒකේ නම මේ මට හරියට මතක නෑ. මොකක්ද ඒකේ නම? ශ්‍රී ලංකන් ටෙම්පල්. හරි පොඩි අකරගන්න බෑ. පොඩි එකක්. අපේ පන්සල කියද්දී පොඩ්ඩක් මේ තියන්නේ එන්න මේ විදියට ගහලා බලමු. එන ෂුවර් එනවා මේ තියන්නේ. මෙන්න මේක තමයි දනුක අයියගේ පන්සල. එහෙනම් ඔන්න සුබ නැගතට අපි යමු දනුක අයියගේ අපේ පන්සලට. හරි එහෙනම් ඉතින් දනුක අයියට රෙස්පෙක්ට් කරන්න ඕනේ. මොකද මේ පන්සල ෆ්‍රී ෆයර් එකට හැදුවට ඉතින් කොච්චර ගේමක් ගහන්න නැතිද දනුක අයියා මේක හදන්න. ඉතින් රෙස්පෙක්ට් දනුක අයියේ. ආයි ගැම්ම තමා ලංකාවේ කොල්ලෙක් මේ වගේ දෙයක් කරනවා කියන්න ආයි හිතා ගන්න බෑ. ඉතින් අපි ගිහින් බලමු මොන වගේද මේ පන්සල කියලා. ඔන්න අපිව ලෝඩ් වුණාම බලා ගන්න පුළුවන් අපේ පන්සලේ තියෙන දේවල්. බෝධිය තියෙනවා, ඊට පස්සේ චෛත්‍ය තියෙනවා. එතන චෛත්‍යට පුද පූජා කරන්න බඩු ගන්න තැන් තියෙනවා. ඊට පස්සේ බුද්ධ ප්‍රතිමාව තියෙනවා. හරි. ඔන්න එහෙනම් අපි මේකෙන් අයින් යමුකෝ. අයින් වෙන්නේ නැහැ මේක. පොඩි වෙලාවක් යනවා වගේ. අයින් වෙන්න. ඔන්න පුතේ අයින් වුණා. ගෑල් ළමයෙක්ගේ ස්කින් එක ගන්න. අන්න කොල්ලා ආවා. දැන් මෙතන තියෙනවා අපේ පන්සල කියලා ගහපු තැන. ලස්සනට ගැම්මට. ඉතින් මෙතන තියෙනවා මල් වට්ටි ගන්න පුළුවන් තැන. මෙතන තියෙනවා පහන් ගන්න පුළුවන් තැන. එහෙනම් අපි මුලින්ම යන් දනුක අයියගේ සුපිරි බෝධියට. ඉතින් බෝධියට ගිහින් බලමු බෝධිය මොන වගේද කියලා. මේ බලන්නකෝ ඉතින් ෆ්‍රෙන්ඩ්ස්. දනුක අයියගේ පන්සලේ ඇවිල්ලා භාවනා කරන්නත් පුළුවන් නේද? ඔව් භාවනා නෙමෙයි යකා කරන්නේ. ඔව්. එහෙනම් ඉතින් ගාත කියන්නත් පුළුවන් මෙතනට ඇවිල්ලා. ඉතින් මෙන්න මේ වගේ දෙයක් කරන්නත් පුළුවන්. මොකක්ද එයා කරන්නේ? ඒ කියන්නේ බුදුන් පිළිම ඉස්සරහ මේ දේ කරන්නේ. නේ? හැබැයි දනුක අයියේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අර ඇඟිලි අනිත් පැත්තට රැවිලා තියන්නේ ඇයි? පව් ඒ මනුස්සයා. ඇත්තටම අර මෙව් එකට හදන්න බැයිද දන්නේ ඒක. අර මේ මොකද්ද ඉමෝට් එකක් තියෙනව නේද? වඳින එකක්. අන්න ඒ විදිහට හදන්න බැයිද දන්නේ. ඉතින් මට යාළුවෙක් සෙට් වුණා මේකේ. හරිද? යාළුවෙක් කියලා එයාගේ නම කියවන්න ඕනේ නැහැ මම. ඒ නම ඕනේ නැහැ කියවන්න.
මං රික්වෙස්ට් එකක් දාමුද දාමු කෝ රික්වෙස්ට් එකක් දාන්නේ කොහොමද මේක අනිවාර්යෙන්ම එන්නේ ඇයි ලංකාවේ කට්ටියනේ බං අඩ ඒක පාට රෑ වුණා අඩෝ පට්ට ලස්සනයි බං රෑ වුණා මම ඉන්නේ මෙයාගේ අම්බෝ ලැග්ගෙනවා එයාට පෙන්නන්නේ නැහැ හැබැයි කමන්නේ හරි එහෙනම් අපි පන්සලේ ටික බැලුවා අඩේ අර පහන් කූඩු ඌයි ඒකේ ගතිය බං වව් මාරයි ඈ මෙන්න මේ පහන් කූඩෙන් තමයි ඔක්කොම කන්ට්‍රෝල් වෙන්නේ අර එතන ගිහින් හැප්පිච්ච ගමන් තව පහන් කූඩු යන්න ගන්නවා අඩෝ ඒක නිකන් පහන් කූඩු පූජාවක් වගේ මේ තව තියෙනවා මාරම ලස්සනයි කියලා වැඩක් නැහැ ආයි දනුක අයියාගේ පන්සලේ ග්‍රැෆික් ඊට පස්සේ ඉන්ග්‍රීඩියන්ට්ස් මාරම ලස්සනයි ඔඩු ඔන්න තුරන ඕමින් අපි මේ පැත්තේ මුලින්ම බුදු පිළිමද බෝධියට අම්මලා සිරි වැටෙනවා අම්බෝ හයියෙන් දුවගෙන යන්න ඕනේ හරි ඔන්න එහෙනම් අපි ආවා බෝධියට අඩෝ මාරම ලස්සනයි බෝධිය පොඩ්ඩයි බෝධියට නගින්න බෑනේ අම්මෝ බා මෙතනත් භාවනා කරන්න පුළුවන් මං හිතන්නේ හැබැයි මෙතනත් අර අමුතු කැත විදිහට වඳින්නේ ඒක ඕන්නේ අපි තොරණ බලන්න යන්නේ කැත නෑ කවුද කියන්නේ කැතයි කියලා කවුද කියන්නේ කැතයි කියලා කවුරුත් කියන්නේ කැතයි කියලා අඩේ යන්න ඔරුවක් නෝවේ හැබැයි ඒක ගිලිලද කොහෙද අම්මට සිරි පාරුවක් මේ බලන්න යාළුවනේ ලස්සන අපි යංකෝ කමන්නේ අයියා ඕන්නේ පොඩි වැඩක් කරගන්නත් ඕනේ බුදු පිළිමේ නම් මේ ඈතට පට්ට ලස්සනට පේනවා ඈ පොඩි වෙලාවයිද කොහෙද අපිට ඉන්න පුළුවන් මේකේ ගර්ල් කැරක්ටර් එකක් නේද බෝයි කෙනෙක් වෙන්න ඕනේ අපිට බෝයි කෙනෙක් වෙන්න පුළුවන් අර මේ ගන්ස් තියාගන්න පොට් එක තියෙනවනේ අන්නේ පොට් එක මේ මොකද්ද අර ඒකට එහා පැත්තේ තියෙන මේකෙන් පුළුවන් හරි ඔන්න පොඩ්ඩයි ඉන්න ඔන්න ඔහොම තියෙද්දි සුපිරි ස්ක්‍රීන්ෂොට් එකක් ගහන්න ඕනේ යාළුවනේ අම්බෝ ඒ මොකක්ද ඒ උනේ පොඩ්ඩයි ඉන්න පොඩ්ඩිම පොඩි වැරද්දක් අඩේ මේ නෙළුම් මල් තියෙනවා මන් දැකලම නෑ නෙළුම් මල් තියෙනවා ඔහොමින් අපි ස්කේට් බෝඩ් එක ගමු ස්කේට් බෝඩ් එක තියෙන්නේ තවදුරටත් යට කමන්නේ මේ නෙළුම් මල ලස්සනයි අඩෝ මේ පොඩ්ඩයි ෆොටෝස් ගන්න එකෙන් zoom කරන්න පුළුවන් නේද අපිට ඉතින් ෆොටෝස් ගන්න එක පොඩ්ඩයි වැදුනද ෆොටෝ එකක් නැතුව ඇති මං හිතනවා වැදුනේ නැතුව ඇති කියලා මේක යටින් අපිට පීන්ලා යන්න බෑ අම්මෝ ගෑනෙක් කෙනෙක්ට මාර වෙලා නේද පිරිමෙක් කෙනෙක් පිරිමෙක් වෙන්න අන්න හරි මෙන්න බුදු පිළිම අලංකාරවත් බුදු පිළිමයක් තියෙනවා මේකේ ෆොටෝ එකක් ගමු අපි ගැම්මට ඔඩේ ෆොටෝ එක පොඩි වෙනස් ගතියක් තියෙනවා මට නම් කමන්නේ අපි මේක ඩවුන්ලෝඩ් කරලා ගමු හරි
ඒ මොකක්ද හරියට හරි එහෙනම් ඔන්න මෙන්න මේක අපි බලන්නා වගේ එම්මට හැබැයි මේ බෝඩ් එක මෙව්ව වෙලා යනවා මේ මොකද්ද කළුවරට මේ දින් තොරණ මේ අර පහන් කුඩු ටික අර ඈතට යනවා ඒව ඈත තියෙන්නේ ඉතින් අපි මෙන්න මේ පන්සලෙන් අයින් වෙලා දෙවනි පන්සලට යන් ඒ පන්සල මොන වගේද කියලා බලන්න හරි පොඩ්ඩක් ඉන්න යාළුවනේ ඔන්න ඔය විදිහට මේ පන්සලෙන් අයින් වෙමු ඊට පස්සේ යන් අපි අපේ දෙවනි පන්සල වෙන ශ්‍රී ලංකන් ටෙම්පල් කියන පන්සලට ඉතින් ඒකෙත් පොඩි විශේෂත්වයක් තියෙනවා ඒක හැදුවේ වෙසක් පොයටද කොහෙද මේ කවුද දනුක අයියා වෙසක් පොයටද කොහෙද ඒක හැදුවේ ඒක හින්දාම ඒකේ තියෙනවා මොකද්ද භූත මන්දිරයක් තියෙනවා ඒකේ හරිද ඒ කියන්නේ පොඩ්ඩක් අපි සර්ච් කරලා බලමු මට ෂුවර් එකක් නැහැ එයිද කියලා අයියා ඩිලීට් කළාද දන්නේ නැහැ සීන් එක ටෙම්පල් කියලා ගහන්න ඕනේ ගහලා බලමු ආවද මේ තියෙන්නේ මෙන්න මේකද කොහෙද ඔව් මේක තමයි ගොහලා නෑ හැබැයි හරියටම කමක් නෑ අපි මේකට තමයි යන්න ඕනේ හරිද මේකට යන් ගැම්මට හරිද ඉතින් ක්‍රාෆ්ට් ලෑන්ඩ් වල මෙන්න මේ විදිහේ එකක් ඇවිල්ලා තියෙන්නේ යම් මේකට යන් ස්ටාර්ට් දෙන්න ස්ටාර්ට් යමන් යන්කෝ යන්නේ නෑනේ ෆ්‍රෙන්ඩ්ස් මොකද මේ සීන් එක සිග්නල් එහෙම තියනවානේ ඇයි මේ ස්ටාර්ට් බටන් එක දෙන්න බෑ අනේ මන්දයි කියලා ඇයි දන්නෙත් නෑ පොඩ්ඩයි ඉන්න ෆ්‍රෙන්ඩ්ස් අපි වෙන මොකක් හරි තෝරගෙන ආයියන්කෝ ලෝන් වුල්ෆ් එකක් තෝරලා ආයියන්කෝ ක්‍රාෆ්ට් ලෑන්ඩ් එකට ලැග් වෙනවා ෆ්‍රෙන්ඩ්ස් ගණන් ගන්න එපා පොඩ්ඩක් විතර හරිද ටෙම්පල් නේ ශ්‍රී ලංකා ටෙම්පල් ඉතින් ස්ටාර්ට් දෙන්න බෑනේ ඒක ඒ ඇයි අන්න සිග්නල් නැහැ කියලාද කොහෙද කැරකෙනවද පොඩ්ඩයි ඉන්න ෆ්‍රෙන්ඩ්ස් පොඩි ප්‍රශ්නයක් වගේ හරි යාළුවනේ මම ඉතින් ආයි ආවා දැන් අපි ආයි මේ මැච් එක ස්ටාර්ට් කරලා බලමු දැන් ස්ටාර්ට් දෙනවා මේ තියෙන්නේ ඉතින් මම BR වල ප්ලැටිනම් වල තමයි දැන් ඉන්නේ ඒක දැන් අදාළම නෑ හරි ඉතින් මෙන්න දැන් අපි දෙවෙනි ටෙම්පල් එකට තමයි යන්න හදන්නේ අපි බලමු මේක මොන වගේ වෙයිද කියලා ඉතින් ලොකු වැඩකට පස්සේ මම මේ දැන් ආයි ආවේ මොකද මේ මොකද්ද ගේම් එක මොකක් හරි සීන් එකක් වුණා ලැග් වෙන්න අරගෙන දැන් මම ආයි හදාගෙන ආවා දැන් අවුලක් නැහැ
දැන් ගහමු අපි ගිහිල්ලා බලමු. මේකේ භූත මන්දිරයක් එහෙම තියෙනවා. මේ තින්නේ. මේක ඔයගොල්ලෝ ගොඩක් YouTube එකේ දකින්න ඇති. මේ ගොඩක්ම ප්‍රසිද්ධ මේක හරිද? මේක තමයි ගොඩක්ම තියෙන්නේ. බැබ්මත් නම් නගින්න පුළුවන්. චෛත්‍ය උඩටම නගින්න පුළුවන්. හොඳ නෑ හැබැයි නගින්න තින්. අවුලන්නේ චෛත්‍යෙන්නේ. මේක ගේම් එකකින් දවුලන්නේ නෑ. වන්ලි සෑයෝගේ. ඕයි මයි ගාඩ්. අර මොකද්ද මන්ද උඩ කොඩියක් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. හරිද? අපි ඒකට යම් බලන්න මොනවා හරි හම්බෙයිද දන්නේ. මොකක් හරි බග් එකක් එහෙම කරලා නගින්න තියෙනවද දන්නේ. නෑ මම නම් හිතන්නේ නෑ. ඉතින් අපි යම් මේකේ භූත මන්දිරේ ප්‍රසිද්ධම තැන බලන්න. ඉතින් අතන තියෙන අර මං කිව්වේ කඩල දන්සලක් තියෙනවා. ඉතින් කඩල දන්සල දවසලට එන්න මං කිව්වේ සක්වලට තමයි ඉතින් හදලා තියෙන්නේ කියලා. අර කට්ටිය හදන වන්දිනවා. හරි කමන්නේ. මේ බලන්නකො ඉතින්. මේකේ මේගොල්ලෝ ඉන්නවා. අද මෙන්න මෙතන බුර්කෙක් ඉන්නවා. මෝඩ බුර්කෙක්. මාර මෝඩේ. අපි මෙතනින් ඉස්සරහට යනකොට පන්දන් තියෙනවා. නේ. මෙතන ඉන්න ඔළුව වනවන කවුද බං? ජෝකර් කාරයෙක් ඉන්නේ. මන් දන්නේ මොකද කියලා. හරි අනිත් එක තව ඉන්නවා ෆෑන්. අර මාගාව ඉන්න වුර්කයා. ෆෑන් කියලා වුර්කෙක් ඉන්නවා. උගේ ඔළුව නැති එක. ඊට පස්සේ මෙතන ඉන්නවා තව අර මිනිස්සෙක්. ගේ ඔළුව නැති එක්කෙනෙක්. එච්චරයි ඉන්නේ. එහෙමට ලොකු භූත මන්දිරයකුත් නෙමෙයි ඉතින්. අවුලක් නැහැ. මෙතනත් ඉන්න අර ෆෑන්. මේ ඉන්නේ. මෙයා ඔයගොල්ලෝ අඳුරනවා ඇති. ඊට පස්සේ මෙහෙ තියෙනවා මෙන්න මෙතන අශ්ව ගාලක් තියෙනවා. සුදු අශ්වය ඉන්නවා. පියාන් රයිඩ් එකක්. අශ්වය පදින්නත් පුළුවන් ඉතින් ගෑමට පන්සලට ආවට පස්සේ. හැබැයි අශ්වයාගේ දුවන්න බැයිද කොහෙද? උඩට යන් අශ්ව මහත්තයා. බෑලු. එයාට යන්න බෑලු. මං ඉක්මනට ගිහින් යනවා. උඩට යන්. මේ මෙතන නැති. අම්මට සීරි වැටුණා නේද? අයියෝ වැටෙනවා. මෙතන වීලක් එහෙමත් තියෙනවා. අයියා. මේ පැත්තට අපි යමු. මේ මොකද මේ? අන්න හරි ගියා. මේ තියෙන්නේ. මෙතන ඇත්තුත් ඉන්නවා මේ ඇත්තු. ඉතරත් වන්දනාමාන කරනවා. කවුද මේ? පුර එපා ඒවට ගහන්න හොඳ නෑ. පන්සලනේ. මෙතන ලස්සනයි හරිද? ටක. පයිමු අපි මෙතනින්. ඔඩ්ඩේ කෙලින්ම ආශ්‍රය ගන්නට. ශාගේ පිටේ දුවන්න ගත්තා මම. අම්මෝ මෙයා ආශ්‍රය මාර වැඩ්ඩා මෙයා වැඩ්ඩා. යන් ඔයගලන්ට ඔන්ලයින් එහෙම වීඩියෝස් ඕනනම් කියන්න. ඔන්ලයින් ගේන බලන්නම්. හැබැයි මයික් වලින් කතා නම් කරන්න බෑ මහත්තයෝ. හරි ඔන්න හයියෙන් යන් අපි වේගෙන්. ඩිෂුම් හැප්පුණෝ. අම්මෝ මේකේ උඩින් පැන යන්න පුළුවන් බා. මාර අතල් ලැඩේම කොහොමද? එතනත් ඉන්න ආශ්‍රයය පදිනවා. ඒ මොකද?
හරි යාළුවනේ ඔන්න ඉතින් මේ මොකක්ද මම අන්තිමට ටෙම්පල් එක ඉද්දි අන්තිමටම මේ මොකක්ද උනා මට මේ ඒ ටෙම්පල් එකේ ටයිම් එක ඉවර වෙච්ච හින්දා මේ මොකක්ද මට ටෙම්පල් එකෙන් අයින් වෙන්න වුණා. ඉතින් දැන් අපිට යන්නත් වෙලාව හරි. එහෙනම් ඉතින් මේ වගේ තවත් වීඩියෝස් බලන්න කට්ටිය කැමති නම් ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා share කරලා පොඩි උදව්වක් විදියට like එකක් දාලා මේ ඉන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝස් බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. ඉතින් මං අදට ගිහින් එන්නම්. මම ඊළඟ වීඩියෝ එකකින් එනකම් හැමෝම පරිස්සමෙන් ඉන්න. ඕගොල්ලන්ට සුබ දවසක්.